අයිබෝන් පුතේ ඉතින් ඔක්තෝබර් මාසේ අවසන් වෙලා ඔන්න නොවැම්බර් මාසේ අලුත් මාසයක් ආරම්භ වෙලා තියෙනවා. ඔන්න ඔයාලා වෙනුවෙන් අපි ටියුට් බණ්ඩල සෙට් එකක් හදලා තිනවා මීඩියා සබ්ජෙක්ට් එකට. මේ තියෙන අපේ මීඩියා සබ්ජෙක්ට් එකේ පළවෙනි පාඩමට අදාළ නිබන්ධනය. ඉතින් සියල්ල ටයිප් සෙටින් කරලා තියෙන පිළිවෙලට ඔයාලට නිවසටම ලබා ගන්න පුළුවන් අපි තැපැල් මාර්ගයෙන් අපි ඔයාලගේ නිවසටම ලැබෙන්න සලස්සනවා. සියලුම විෂය කරුණු ටයිප් සෙටින් කරලා තියෙන්නේ. ඔයාලට ආයි ලියන්න කරන්න ඕනේ නැහැ. රයිට්? ඉතින් මේ තියෙන පළවෙනි පාඩමේ ටියුට් එක ලස්සනට පිළිවෙලට තියෙනවා. ඉතින් අපි දැනට මේ පළවෙනි පාඩම අවසන් කරලා තිනවා. මොන දෙවෙනි පාඩම සනිවිදිනේ පදනම ඒකත් ඒ සුපුරුදු පරිදිම ටයිප් සෙටින් කරලා පිළිවෙලට සියල්ල පළමු පාඩමේ ඉඳන් 12 වෙනි පාඩම දක්වා සියල්ල අපි ඔයාලා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔන්න අපි මේ මාසෙට අදාළ වෙ කියන්නේ මේ නොවැම්බර් මාසෙට අදාළ වෙවනවා. මෙන්න මේ තුන්වෙනි පාඩමේ ටියුට් එක ලස්සනට එකක් තියෙනවා. ෆෝ කලර් වලින් ගහලා පාඩම් කරන්න ආස හිතෙන විදිහට මම කියන්නේ පිටු වැඩි සංඛ්‍යාවක් තියෙන නිබන්ධනයක් පිටු 40ක් තියෙනවා මේ ටියුට් එකේ. ඉතින් තැපැල් මාර්ගයෙන්ම නොවැම්බර් මාසෙට අදාළ ගෙවීම් කරන ළමයින්ට මේ ටියුට් එක එවනවා අනිවාර්යයෙන්ම. ඔන්න මේ මාසෙක මේ ටියුට් එක එවනවට අමතරව මෙන්න මේ දෙවෙනි පාඩමේ ටියුට් එකත් සංවේදනයේ පදනම ටියුට් එකත් ඔයාලට දාලා එවන්නේ අලුතෙන් පන්තියට සම්බන්ධ වෙන ළමයින්ට. රයිට්? ඉතින් පළවෙනි පාඩමේ ටියුට් එකට රුපියල් 1000ක් ගෙවීම් කරන්න ඕන. දෙවෙනි පාඩමේ ටියුට් එක ෆ්‍රී වෙනවා. ඔන්න තුන්වෙනි පාඩමේ ටියුට් එක ඔයාගේ මේ මාසෙට අදාළ වෙනවා. ඊට අමතරව ඔයාට මේ දැන් මාසෙට අපි දින 4ක් දාලා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවානේ. ඔන්න පළමු ප්‍රශ්න පත්‍රය නිවසටම එන තැපෑලෙන් එවන්නේ මේ සෙට් එකත් එක්කම මේ ටියුට් මේ පේපර්ස් ටිකත් එවනවා. ඔන්න පළමු පේපරේ ඔන්න දෙවෙනි ප්‍රශ්න පත්‍රය රෑන්කින් පේපර් 2. එතකොට මේකත් සාමාන්‍යයෙන් A4 එකක් විදිහට තමයි අපි හදලා තියෙන්නේ. ඉතින් මේ ලොකු පේපරයක් හැම සතියේ සැරයක්ම සාකච්ඡා කරන පේපරේ. ඉතින් ඔය තියෙන ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය. ඉතින් මේ විදිහට අපි තනිකරම වැඩ මත කොහොම හරි දිස්ත්‍රික් රෑන්ක් එකට යන විදිහට තමයි අපි තනිකරම වැඩ කරන්නේ. ඔන්න තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය. ඔන්න හතරවෙනි ප්‍රශ්න පත්‍ර ආකෘතිය. ඊට අමතරව මීඩියා නොවැම්බර් මාසෙට ගෙවීම් කරන ළමයින්ට 2500ක් මෙන්න විත්ති අලව ගන්න මීඩියා නිර්වචන ලස්සන හදපු නිර්වචන මේ විත්ති අලව ගන්න නිර්වචන ටික තියෙනවා. ඉතින් ඔයාලට මේ නිර්වචනත් අනිවාර්යයෙන්ම නිවසටම තැපැල් මාර්ගයෙන් එවනවා. අර 2500ට තමයි මේ සියලුම දේවල් හම්බෙන්නේ. ඉතින් ඔන්න මේ තියෙන දේශපාලන විද්‍යාව ලැබෙන ටික මම වෙන වීඩියෝ එකකින් කියනවා. මෙන්න මීඩියා සබ්ජෙක්ට් එක අපි දැන් දෙවෙනි පාඩම යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා කොහොම හරි දිස්ත්‍රික් රෑන්ක් එකට අවශ්‍ය වැඩ ටික කරගන්න. 2500 පේමන්ට් කරාම මෙන්න මේ තැපැලෙන් මෙන්න මෙහෙම ලියුම් කවර් එකට දාලා ඔයාලට නිවසටම ලැබෙන්න සලස්සනවා.